චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න. එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝග වලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම.